හදන්න බෑ ඒක වාගේ. පරිසරයෙන් එන්න ඕන දෙයක්. මම නිකන් ඉතින් පොඩි පොඩි දේවල් කියන එච්චරයි. හරි. අපි සීමාව කියන කතාවට ගමු. සීමාව අපි කතා කරලා තියෙන්නේ අන්තිමට ලිමිට් එක x බිඳුවේදී sin x at x 1යි කියන එක කියලා ඒ හරහා sin 5යි x යට sin 3x ගණන් උඩයි යටයි දෙකම x වලින් බෙදපු ගණන් උඩයි යටයි දෙකම x වර්ගයෙන් බෙදපු ගණන් ඔන්න ඔහොම ගණන් සෙට් එකක් තමයි හදවෙන් හිටියේ. එකේ ඉලක්කමක ඒ කොස් පදයක් આવත් එකේ ඉලක්කම කැපිලන් සුළු කරනවා වගේ තමයි කිව්වේ. බලන්න මම මෙන්න මේ කාරණේ කලින් කිව්වද කියලා. අපේ ප්‍රමේයක් විදිහට තියෙන්නේ x බිඳුවට යද්දී sin x at x 1යි කියලා තියෙන ප්‍රමේය ඔක තමයි තියෙන්නේ. හරි. අපි මෙන්න මෙහෙම එකක් කිව්වද නෝට් එකක් විදියට. දැන් x බිඳුවට යද්දී x අර sin x වගේ උදාහරණයක් මම දැම්මා. sin x at x 1යි නිසා x අර sin x කියන්නේ ඒක. හැබැයි මම ගානක පෙන්නනවා මේක එකපාරට මේක 1යි කියලා දාන්න බෑ. වගේ සිලබස් එකේ තියෙනවා මේක sin x at x කැලලක් හදලා 1යි කියලා දාන්න ඕනේ. එහෙම එකක් අපි උදාහරණයක් කරාද? කරයි කියලා සමහර අය දන්නේ නැහැ. ඔයාගේ පොත බලන්න තමයි මට තියෙන්නේ. මම හැම වෙලාවෙම වගේ අහන්නේ මට හොඳ මතක ශක්තියක් තියෙනවා. මට මතක ශක්තියක් නැති නිසාම නෙමෙයි. ඔයාගාව පොතක් තියෙන නිසා. හරිද? ඔකේ සර් මම ගාව පොතකුත් නැහැ කියලා. හරිද? මම පොත අමතක කරලා ආවේ සර් කියලා. මම ඉන්නවා. කෙමිස්ට්‍රි මේ මැස් පොතේ ෆිසික්ස් පොතේ දෙකම මතක කරලා අද පන්තියේ නැත් ඉන්නවා. මෙහෙම විදියට. පොත් දෙකම මතක කරලා යන. සමහර පොත් ඔක්කොම මෙහෙ තියලා යන ඉන්නවා යද්දි. වැඩ කරන්නේ කියලා දෙන පොත් දෙකම තියලා කියලා මේ. ඔව් අඩු ගන්න එකක් තියලා යන පොත් දෙකම තියලා යනත් ඉන්නවා. මෙහෙම එකක් කරාද කියලා අහන්නේ. සමහර අය කරගෙන සමහර අය පුදුම අමාරුයි. මම ඉන්න දැන් හිටියනම් තේරුම් ගන්නේ ඇත්තටම යනවා. ඉතින් ආයේ සසර කලකිරලා යනවා. මේක නවත්තලා යනවා. හරිද? හරිම අමාරුයි මම මේක අල්ලන් ඉන්නේ මේක. හරිද? මේක කරාද නැතික මම මෙන්න මෙහෙම එකක් විනාඩියකින් සමහර අය කරා කියනවා. සමහර අය නෑ කියනවා. සමහර අය මොංගල් වගේ ඉන්නවා. මම ඉතින් 60ද මන්ද. හරිද? 60 නෙමෙයි නේ. ඒ අපිට පෙන්නනවානේ. පට්ට මීටරේ අර මොංගල් ගතිය පෙන්නලවනේ. හරි. අර විවිධ චරිත නිරූපණය කරනවානේ. ඒකේ එක කෑල්ලක් විදියට පොඩි මොංගල්ලයක් වගේ පේන්න නැත්තම් ඔයා ඇත්තටම පවුලේ බුද්ධිමතා නේද ඔයා? හරි මම මෙහෙම එකක් කිව්වද? ඔය එහෙම කිව්වොත් මම ඒක ලියන්න ඕනේ. ඒකයි මේ අහන්නේ. ආසාවට කොට කතා කරන්න හරව නෙමෙයි. හරි. හරි. අය මට කියන්න ඕන කතාව ලිමිට් එක x බිඳුවේ sin x at x 1යි. ඒක හරි. ඒකේ පරස්පර චුට හැබැයි එක වෙන්නේ තියෙන sin x at x 1යි නම් x at sin x උත් 1යි තමයි. හැබැයි ගානක් හදනකොට sin x at x කියලා ලියන කතාවට විභාගයේ ලකුණු පහක් දෙනවා. නිසා අපි හැම වෙලාවෙම x at sin x આવත් හැම වෙලාවෙම උඩයට x වලින් බෙදලා හරි sin x at x එකක්ම හදන්න ඕන. නැත්නම් ප්‍රතිඵලයක ගත්තොත් මේකත් එකයි තමයි. මේක තියරියක් විදිහට පාවිච්චි කරන්න බෑ. sin x at x එකයි කියන එක තියරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එක හරි. අපි ඊළඟට කතාවට යමු. තව ගණන් කීපයක්. අපි මේ නවත්තපු කතාවෙ ඉස්සරහට යන්නේ. ලිමිට් එක x බිඳුවට යනකොට tan x at x දාගන්න. මේ જાතියේ ගානක tan එකක් આવත් අනිවාර්යයෙන්ම මෙයා sin බෙදීම cos බවට හරවනවා. මේක ලියනවා sin x at cos x කියලා. මේ cos එක පහළට පාත් වෙනවා. දැන් කොහෙද හරි ප්‍රමේය තියුණු ප්‍රමේය සෙට් වුණොත් ඒකට දාන එක තමයි කරන්නේ. ඔන්න සීමා ලක්ෂණයක් විදිහේ ගුණිතයක සීමාව කියන්නේ වෙන වෙනම සීමාවල ගුණිතය. sin x at x කියන්නේ එකයි. cos බිඳුව උත්තර දෙන්නේ. හරි. පස්සේ අපි වරුදනාම ආයේ sin x at x එකයි කියලා ඩක් ගාලා දානවා. මම අර සීමා ලක්ෂණෙත් පහුවෙන්න කතා කරේ ගුණිතයක සීමාව කියන වෙන සීමාවල අනිත් එක කොහොමද කොහෙද ප්‍රමේය දෙනවා කියන අනිත් එකට අගය ආදේශ කරන්න තමයි තියෙන්නේ. cos බිඳුව එකයිනේ. sin බිඳුව තමයි බිඳුව. බිඳුව අර්ධයක් කරනකොට බිඳුව බෙදීම බිඳුවනේ අර්ධයක් වෙන්නේ නැත්නම් sin බිඳුව වෙන තැන් වල අර්ධ නොදැක් වෙන්න පුළුවන්. අර්ධ දැක්වෙන තැන් වලට ප්‍රශ්නයක් නැහැ. cos බිඳුව කියන්නේ එකයි. අර්ධ දැක් වෙනවා. හරි. මෙන්න මේක ගැන පොඩි කතාවක් කියන්න ඕනේ. දැන් අපි ප්‍රමේය තියෙන ලිමිට් එක x බිඳුවටදී sin x at x එකයි කියලානේ. ලිමිට් එක x බිඳුවට යද්දී tan x at x කියන්නේ එක වෙනවേ. නමුත් ඒක අපිට තියරියක් විදිහට පාවිච්චි කරන්න බෑ. මේ කතාව හරි පාවිච්චි කරන්න මම ඒක කිව්වේ දැන් සමහර දැන් ඔක පාට ඉස්කෝලේ කරනදී එහෙම වෙන්නේ නැහැ. අපි හරි කවුරු හරි අවුරුදු කීපයක් අධ්‍යයනය කරපු පරණත ගුරුවරයෙක්ගෙන් කරනදී ඒක වෙන්නේ ඒගොල්ලෝ සිලබස් එකත් එක්කනේ යන්නේ. සමහර අයියා කෙනෙක් අක්කා කෙනෙක්ගෙන් අහගන්නවා. අපේ මේ ශනිකෝ පාස් අවුට් මේ ඒලවල ඉවරච්ච ළමයි න්යා කරන්නේ ගුරුවරයෙක් ගන්න බගෙන එහෙම නැති කැම්පස් වගේ අවුට් වෙන 3D විතර ඉඳන් සමාන කරලා මේක අතේ මේ වගේ ඒවා ඔය ඉන්දියන් වගේ පොත් වලින් ගණන් බලලා මේවා එකපාරට එකයි කියලා දානවා.
එහෙම දාන්න බෑ. මොකද ඉන්දියන් එක්සෑම් වලින් අපිට ගන්නකොට සමහර ඒගොල්ලන්ගේ තියෙන උදාහරණ ත්‍රිකෝණමිතිය ගත්තොත් ඒගොල්ලෝ sin 18ට වගුවක් දෙනවා. වගුවෙන් බලලා තමයි දාන්නේ. අපි sin 18 හොයාගෙන හදන්න ඕන. අපිට දෙකක්. නිසා මේ අර මේවා ඉන්දියන් වගේ එක්සෑම් වලදී තියරි විදිහට පාවිච්චි කරනවා. අපිට ගන්න අපි අනිවාර්යෙන් tan එකව sin බෙදීම cos එකට සෙට් කරනවා. එහෙම ලියපු ගමන් මේක sin x යට x එක හැදෙනවා. tan යට x තියෙන ගණන් හැම එකම sin යට x බවට පත් වෙනවා. tan එක sin බෙදීම cos කියලා ලියන්න. මේක තියරියක් විදිහට බලන්න බෑ. ගොඩක් අයට අදාළද මම මේකේ මේ පන්තියේ ළමයි 3-4 දෙනෙක්වත් මෙහෙම හල්දුව. ඒවා කෙටි ක්‍රම නෙමෙයි. හරි. අපේ සිලබස් එකේ නැතිව දාලා අපි ගණන් හදලා කෙටි ක්‍රම කිව්වට හරියන්නේ නැහැ නේ. හරි. මේක කෙටි ක්‍රම නෙමෙයි. ඒ නොදැනුවත් අපේ සිලබස් එකේ මෙහෙම එකක් නැහැ. මොකද ඒක අර එක වෙබ් ඩිස්කෂන් එකක් ප්‍රොෆෙසර් කියනවා සමහර ළමයි මේක කියන්නේ කොහේද ලියනවා දකලා තියෙන නිසා මාගෙන් වලදී අවුට් එක දකින්නෝනේ ඒක සමහර ළමයි මේ පාවිච්චි කරන හැම පාවිච්චි කරන මේ ප්‍රතිඵලය හරි tan x x එකයි තමයි. හැබැයි එමෙ tan එකවත් අනිවාර්යයෙන්ම sin බෙදීම cos වලට හරවලා ගාන හදන්න ඕනේ. හරි. ඊළඟ ගාන දාගන්න. කියප එක තේරුම් නැත්නම් ඒක හිතන්නවත් එපා. ඊළඟ ගාන දාලා හදමු. හදාගන්නකෝ. ටක් ගාලා දාලා හදන්න ගන්න. ඕනෙම tan තියෙන ගානක්ව sin බෙදීම cos එකට සෙට් කරපුවම හරියනවා. tan එක ලියනවා sin 5x බෙදීම cos 5x. ලිමිට් එක x බිඳුවට යද්දී sin 5x ට x එකක් තියෙනවා. එකයට cos 5x තියෙනවා. අපේ කතාව මොකද? පේන්නේ sin යම් කෝණයකට එම කෝණය මෙතන හැමද. sin යම් කෝණයකට එම කෝණය තිබුණොත් ඒකයි කියලා ලියන්න පුළුවන්. sin යම් කෝණය තියෙන කවුද? 5x නා කවුරු වෙනව 5x 5ක දැම්මා කැපිලන් පහ මෙතන. මේක නීතිය නිසා එළියටම දාන්න. එහෙනම් sin යම් කෝණයකට එම කෝණය කියන්නේ කවුද? එකයි. කොහෙට හරි ප්‍රමේය දුන කියලා අනිත් එකට තියෙන අගේ ආදේශ කරන x ට බිඳුව දෙමුත් cos බිඳුව. cos බිඳුවක උත්තරේ පහ. හරි. මම මේක එකපාරද මාර්ග ගුණිතයක සීමාව කියලා කඩලා දීලා පෙන්නනවා. හරි. දැන් අපිට මේ කතාව tan තියෙන ගානක්වත් අනිවාර්යයෙන් sin cos වලට හරවලා තමයි හදන්න තියෙන්නේ. හරි. ලිමිට් එක x බිඳුවට යනකොට tan වර්ග 3x යට x වර්ගය. අර කතාවමයි එන්නේ. මම මේ tan තිය උදාහරණ දෙක තුනක් කරලා පෙන්නනවා sin විදිහටමනේ දකින්නේ වගේ එකක්. හරි. ඔව්. sin වර්ගාවන අපි කරන විදිහත් ඒ වගේ මම මේකේ වර්ගය එළියෙන් දාලා ලියනවා. මේක ලියනවා sin 3x යට cos 3x. එදිනා sin 3x යට x එකක් තියෙනවා. වෙනම එකයට cos 3x එකක් තියෙනවා. පැහැදිලි කිරීමක් sin යම් කෝණයකට එම කෝණයවත් එකයි කියලා ලියද යම් කෝණයේ තියෙන 3x දැන් පල්ලෙත් කවුද 3x එකක් එනවා. මම දාන්නේ 3 එකක් වර්ගයක් අස්ස නිසා ඇත්තටම ගන්නට කියලා ලැබෙනවා. 3 වර්ගයක් අඩිපුර ලැබෙනවා. එහෙනම් 3 වර්ගය 9ක් දාන්න. sin යම් කෝණයකට එම කෝණ එකයි. cos බිඳුව එකයි. උත්තරේ 9. හරි. දැන් මම tan උදාහරණ කීපයක් කතා කරා මේ sin විදිහමනේ කියලා එක තමයි පැහැදිලි කරේ. sin බෙදීම cos අරපුවා තනිකරම sin විදිහම තමයි. හරි දාගන්නකෝ. පැහැදිලිනේ කියන කද? හරි. ඊළඟට වර්ගමූලයක් තියෙන සීමා ගණනක්වත් මොකද්ද බලමු. අපි බීජීය වශයෙන් කිව්ව වර්ගමූලයක් තියෙන ගානක මොකද්ද? ප්‍රතිබද්ධයෙන් හරය සහලවේ වැඩි කරලා සුළු කරලා විචල්‍යයක දාන්න කිව්වා. ඒ වගේම එකක් මේකෙත් තියෙනවා. ඔක ඉවර කරගෙන ටක් ගාලා ඊළඟ මාතෘකාව දාගන්න වර්ගමූල ආශ්‍රිත ගැටලු.
වර්ගමූලයක් තියෙන සීමා ගානක් આવොත් මොකද කරන්නේ? අපි ත්‍රිකෝණමිතික ශ්‍රිතවල සීමා වලට කලින් බහුපද පරිමේය ශ්‍රිතවල සීමා වලදී කිව්ව වර්ගමූලයක් තියෙන ගානක් આવොත් ඒ වර්ගමූලය තියෙන කෙනාගේ ප්‍රතිබද්ධයෙන් හරය ලැබෙයි දෙක වැඩි කරලා සුළු කළ විචල්‍යකේ ආංශ ගන්න කියලා. අහන් ඉන්නේ දැන්. ත්‍රිකෝණමිතික ගණනක දැන් මොන සීමා ගානක හරි වර්ගමූලයක් තිබොත් කරන්නේ වර්ගමූලයේ තියෙන පැත්තේ ප්‍රතිබද්ධයෙන් හරය ලැබෙයි දෙකම ගුණ කරනවා. ඒක සුළු කරනවා. ඊට පස්සේ විචල්‍යකේ ආංශ කරනවා. වර්ගමූලයේ තියෙන ලවය නම් ලවයේ ප්‍රතිබද්ධයෙන් හරය ලැබෙයි දෙක වැඩි කරනවා. වර්ගමූලයේ තියෙන හරය නම් හරය ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. දෙන්නගේ වර්ගමූල දෙන්නගේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. ප්‍රතිබද්ධයෙන් වැඩි කරලා අනිවාර්යයෙන් සුළු වෙන පෙළියක් කරනවා. ගොඩක් අය ප්‍රමේයත් සෙට් වෙනවා. ප්‍රමේයත් දාලා තමයි අගේ ආදේශ කරන්න තියෙන්නේ. හරි. වර්ගමූල ආශ්‍රිත ගැටලු කියලා මාතෘකාව දාගන්න. වර්ගමූල ආශ්‍රිත ගැටලු කියලා දාලා පල්ලෙන් දරුවක් දාලා ලියන්න වර්ගමූලයේ ඇති පැත්තේ ප්‍රතිබද්ධයෙන් හරය සහ ලවය ගුණ කර කමා ඒවා සුළු කර ඉන්පසු විචල්්‍යයේ අගය ආදේශ කරන්න. හරි. ඊළඟට බලන්න ගන්න මෙන්න මේක තමයි අපේ තියෙන ගාන. බලන්න දැන් මේ ගාන කොහෙද වර්ගමූලය තියෙන්නේ? මේක තමයි ලවය. ඒ නිසා ලවයේ ප්‍රතිපදයෙන් හරය ලවය දෙක වැඩි කරනවා. මේ අයගේ ප්‍රතිපද එකට සෙට් කරලා සුළු කරනවා. ලිමිට් එක x බිඳුවට යද්දී වර්ග දෙක අන්තරය a b වර්ගය දෙන වර්ග දෙක අතර වර්ගමූලයේ වර්ගය අයින් වෙලා යනවා. sorry. කොහොමද අපි ඉස්සරහම කරන ප්‍රතිපදයේ වැඩි කරන හැම වෙලාවකම අලුතෙන් ගන්න වර්ගමූලයක් එනවා. ඒක සුළු කරන්න භාජනය වෙන්නේ නැහැ. ඒකට අන්තිමට අගේ ආදේශ කිරිල්ලක් විතරයි තියෙන. වර්ග ප්‍රතිපදයේ වැඩි කරන තව වර්ගමූලයක් ගන්න ඉතුරු වෙනවා. ඒක ගැටලුව නැහැ. ඒකට අගේ ආදේශ කිරිල්ලක් තමයි. මෙතන දැන් සුළු වෙනවා. 7 ධන වෙනවා. මෙතන එනවා ලිමිට් එක x බිඳුවට යද්දී 2යි sin x ට x එකක් තියෙනවා. දැන් පුළුවන් අපිට උණ ගුරුතේක සීමාවක කඩලා ලියන්න පුළුවන්. කොටල් ප්‍රමේය සෙට් වුණු ප්‍රමේය දාලා අනිත් එකට තියෙන අගේ ආදේශ කරන්න තමයි. එහෙනම් මෙතන sin x ට x කියන්නේ 1යි කොටල් ප්‍රමේය දෙනවා කියන්නේ අනිත් එකට තියෙන අගේ ආදේශ කරන x ට බිඳුව දැම්මොත් 7 දන බිඳුවයි මූල 7 2යි මූල 7යි. පැහැදිලි කතාව? හරි. හදා ගන්න බණ ගන්න. මෙතන මෙහෙම තියන්න. මට ඒ පේලියම් ප්‍රතිපදේ වැඩි ගන්න තිබුණා. උතර ගාන පැහැදිලි නිසා මම ගාන ලියලා ආයපාලගේ ඊළඟ ස්ටෙප් එක දාලා තියෙනවා. හරි. බහුපද බීජ වලට ඒ ක්‍රමයේම තමයි තියෙන්නේ. ඒ ක්‍රමෙ තමයි ඊට අමතරව මේක මැද ප්‍රමේය දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා.
හරිද? ඒතර කියනවා මැදින් මැද කතා කරලා ලියන්න බැස්සලා ඒක ඉවර කරලා ඉන්න. හරිද? ඒක සමහරවිට මට තේරෙනවා ඔයාට වගේ තේරෙන්නේ නැහැ. තව ගොඩක් මේක ඉන්නවා. මේක දැන් ඔය කතා කරගෙන මේක අහක බල බල හරිද? ඒක ඉන්නකම හිතනවා නිකන් නැගිටිනවා ඉඳ ගන්නවා නැගිටිනවා ඉඳ ගන්නවා. අර පොඩි මොංගල් ඇතනට එහෙම ඉඳලා. එහෙම හිතලා කරත් ඔයාට මේක තේරෙනවා. එහෙම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක මේ කලිනුත් කිය ප්‍රතිබද්ධය කියන සංකල්පය. මොකද මේක ඉස්සෙල්ලා ඉවර කර ගන්න ටාගට් එක දැන්. මාරින්ද උත්සාහ කරන්න ඕනේ එයාට එයාව අරමුණට ගේන්න. මගේ දෙයක් වෙනවා නම් කොහොමද මේ වාගේ දෙයක් වෙන්නේ? හරි. ඔයා මේක ඇතුලේ පාස් වුණාද, ෆේල් වුණාද කියන මට ඇති විශේෂ වැදගත්කම නැහැ. මොකද කරලා මම කරනවනේ. හරිද? කරලා මම ටික කරනවා. ඉතින් අනිත් අය මාර අමාරු එයාට තේරුනොත් කතා කරනවා. හරිද? ලංකාවේ උදාහරණ අරන් කියන ලෝකේ ඒවා කියන මොනවා හරි කරන්න මතක් වෙනවා කියනවා. මොනවා කව සමහර හරි අමාරුයි ගන්න. අඩු ගන්න යාගේ ලකුණු මතක් කරලා දෙනවා. හරි. පේපර් ලිව්වේ නෑනේ කියලා මතක් කරනවා. ලිව්වත් ලකුණු අඩුයිනේ කියලා මතක් කරනවා. මොකෙන් හරි තේරෙන්නේ නැද්ද අපිට? මොකක් හරි දෙයක් කරන අපිට තේරෙනවා අපි දැන් මොකක් හරි දෙයක් වැරදි දෙයක් කියනවනේ ටික වෙලාවකදී තේරෙනවා මොකක් හරි විසඳුමක් නැහැ. හැබැයි අඩු ගන්න අපි විසඳුම හොයන්න උත්සාහ කරනවනේ. ලෝකෙ ලොක්ක වගේ හිටියට ඉස්කෝල සමහර කරපු පාඩම් තේරුන්නේ නැහැ. ශ්‍රිත කරපුවා මේ දවස්වල ඒක තේරුන්නේ නැහැ. දෛශික තේරුන්නේ නැහැ. මොකොත්ද තේරෙන්නේ නැතුව හිටියේ. හරි. දැන් ටික ටික යන්ත මොනවාරි තේරුම් ගා මාපාංග අසමානතාව තේරෙන්නේ නැහැ කිය කිය ආඩානේ හිටියා. කොටු පෙර පෙර හිටියේ. හරි. බල සමතුලිතතාව තේරෙන්නේ නැහැ කිය කිය ඉන්නේ. ඝර්ෂණය කරා ඒක තේරෙන්නේ නැහැ කිය කිය ඉන්නේ. එතකොට ඉතින් එහෙමනම් ඔයාලට දිගට හරකට කතා කරගෙන ඉන්න තරම් දෙයක් නැහැ මේක ඇතුලේ. හරි. හරි. මෙතන මේ වැදගත් එක තියන්න. පන්තියේ සාමාන්‍ය ලකුණු ගන්න ළමයින් ටික තේරුණා කියලා හැම වෙලාවෙම කතා කරන්න යන්නේ. ඒතකොට තමයි තියෙන වෙනස තේරුම් ගන්න. ඇයි ඒගොල්ලන්ට ලකුණුත් එනවා, ඒගොල්ලන්ට තේරෙනවා. ඒගොල්ලෝ හැබැයි කතා කරන්නේ නැහැ. අපි සමහරට තේරෙනවා කියලා විනාඩිය කතා කරනවා. තේරෙන හින්දා කතා කරලා ඉන්නවා. ෆිසික්ස් පන්තියෙත් එහෙමයි. ඒකෙත් තේරෙනවා ලකුණු නැහැ. හරිද? ඒකෙත් හරි අමාරු MCQ 40ක් දුන්නාම 20ක් විතර ගහ ගන්නවා. හරිද? ඒ ගහ ගන්න ගමන් තේරෙනවා කියලා කතා කරනවා. මම කියන්නේ මේක මට විතරක් අදාළ දෙයක් නෙවෙයි හැමතැනකටම වෙන්නේ. මොකද මෙහෙම විතරක් මේ ලකුණු ගන්න ඉන්නවා අපිව බය කරන්න අපිට අන්තිමට heart attack හදන පස්සේ අයිලන්ඩ්ස් කියලා පෙන්නනවා. මේ වෙලාව ලකුණු ගන්න නැතුව ඉන්නවා. ෆිසික්ස් පන්තියේ ලකුණු ගන්නවා CNCයි කියලා. නෑනේ. එහෙම ගන්න නෑනේ. ඒකෙත් එහෙමනේ. මේක කියන්න ගියාම ඉතින් පොඩ හිත රිදෙනවා කමන්නේ. නොකිය ඉන්නම්. හරි. කිව්වයි කියලා හිතා ගන්නකො. හරි. අපි මේව ගන්නට sin 5x බෙදීම යව හරි අමාරුයි සමහර අයත් මේක පැහැදිලි කරලා දෙන්න. දාගන්න බෑ. ඔයගලන්ට මේ මොකද ඉගෙන ගන්න නැතත් ආච්චි කෙනෙක් ඉන්නවා නම් පස්සේ මැණික් මල්ලක් දෙන්න අවුලක් නැහැ. හරි. නැත්නම් ඉතින් ඔයාලා ඉගෙන ගන්නවා. ඔයාලට එහෙම මැණික් මලු දෙන්න ආච්චිලා නැත්තම්. හරිද? ආච්චි නෙමෙයි සීහරි කමන්නේ එහෙම දෙන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඒ නැත්නම් ඉතින් ඔයා අඩු ගන්න අප්පච්චි හරි කමන්නේ. හරිද? එහෙම නැත්නම් ඉතින් ඔයා ටිකක් මේක ඇතුලේ මහන්සියලා ඉගෙන ගන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නද මෙතනත් ඒ සමාන දේශපාලඥ ළමයි මට පන්තිවල එහෙම හම්බෙලා තියෙනවා. හරිද? තාත්තා මන්ත්‍රී සමහර වෙලාවට පුතා කාඩේ සමාජතරක පුතා මේ ගිය අවුරුද්දේ ළමයි හිටියා. මේ ගම්පහපන්ති මං කියන්නේ එහෙම සම්බන්ධයක් කියන්නේ නැහැ. ළමයා ඒ තුනයි මොටර් ඉංජිනේරින්. හරිද? ඒ පවුල්වලත් ඉගෙන ගන්න ළමයා ඒ අතරින් එල්ල යා දෙමව්පියෝ මොකක් හරි තැනක යම් වෘතියක ඉන්න සමහර අය එතනත් ඉගෙන ගත්තා ඉන්න සමහර අයගේ පරිසරය වෙනස් වුණා ළමයා අදාළ දෙන්නේ මොකද ළමයා ටාගට් එකෙන් ළමයාට සම්බන්ධයක් නැහැ. හරිද? ඒ ළමයාට ඕන නම් ඒ දේශපාලනේ බිස්නස් එකක් විදිහට කරන්නත් පුළුවන් ඉගෙන ගත්ත එකෙන් බිස්නස් එකක් කරගන්නත් පුළුවන්. හරිද? අපි මේ මොකුත් නැතුව මේ ඇතුළේ විනාඩියක් තේරෙනවා කියලා ඔහේ ඉන්නවා ඉතින්. හරිද? මම අදහස් කරන්නේ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ පසුබිම මොකද කියලා. වාට අදාළව හිතලා බලන්න. හරි. මොනං සාමාන්‍යයෙන් හිතන්නේ සල්ලි තියෙන පවුලක ළමයෙක් වුණත් එයා ඉගෙන ගත්තොත් එයාට දෙයක් ගොඩනගෙන්න පුළුවන් දේ හරි වැඩි. අපිට මේකෙන් එකක් විශේෂයට අමතරව අපි තුල හැදෙනවා යම් දරා ගැනීමක යම් ඉවසීමක් යම් දෙයක් ප්ලෑන් කරන අපි ටාගට් එකක් සඳහා වැඩ කරන්න උත්සාහ කරනවා. ඒකත් ඉතින් සාමාන්‍ය ඔය ව්‍යවසායකයෙක්ගේ එක ගති ලක්ෂණයක්. ගාන නෙමෙයි වුණාට එකෙන් යම් දෙයක් තියෙනවා. යම් දෙයක් ફોකස් කරලා වැඩ කරන යම් වෙලාවක්. හරි. යම් ටාගට් එකක් වෙනුවෙන් යම් දරාගෙන ඉන්න යම් කාලයක් ඒ ඔක්කොම දේවල් තියෙනවා.
වර්ගමූලයක් නම් ප්‍රතිපදේ වැඩි කරලා හදනවා. මෙයාගේ ප්‍රතිපදේ වැඩි කරොත් වර්ග දෙකක අන්තරය. ලිමිට් එක x බිඳුවට යනකොට sin 5x ඍණ ධන 2x එකක් එනවා. ප්‍රතිපදයට සුළු කරා. දැන් තීරණ සෙට් කරනවා. මොකද sin යම් කෝණයකට එම කෝණය හදන්න ඕනේ. මම හිතනවා මෙතන දෙකේ එක තියෙන්නේ දෙකේ චුට්ටක් මෙහෙම තියෙනවා දෙකයි. තපේලියක් අදින්නම්කෝ. වාට්න ලෙද තපේලියක් අදින්න ඕනේ. උතරින් පුළුවන් ඉවර කරලා දාන්න. මම පැහැදිලි කරන්න උසන්නේ මම ලියන්නේ. මම දිගටම කියන ප්‍රතිපදේ වැඩි කරන හැම තැනකම අලුතෙන් ගන්න වර්ගමූලයක් එකතු. හැබැයි ඒක සුළු කරන්න භාජනය වෙන්නේ නැහැ. අගේ දාන්න විතරයි දෙන්නේ. sin යම් කෝණයකට එම කෝණය සෙට් කරලා යම් කෝණේ 5x. පල්ලෙය 5 දාලා කැපිලෙන් 5 දානවා. sin යම් කෝණයකට එම කෝණ 1යි. 5 බෙදීම 2යි 1යි x බිඳුව දානවා. 5 බෙදීම 2යි 2යි මූල 11යි. 5යි මූල 11 වගේ උත්තරය. ඔබ. හරි. හදාගන්න. මම තව ගාන මෙහෙන් දාලා තියන්න. එකම කතාව විභාග ගණන් කරලා මම විනාඩි ලිව්වට පස්සෙම ලියන්න චුට්ටක් තියලා. හරි. ඊළඟ ගාන දාලා. දාන්න ඊළඟ මේක අංක 3 වෙන්න ඉතින් කී හරි දාලා හදන්නකෝ. හැබැයි නිතරම කතා කරන්නේ මේ වගේ ටාගට් එකක් ඔළුවට දාගන්න. මං ගාන හදලා තමයි කතා කරන්නේ. ඒක අඩු ගානේ පොඩි ටාගට් එකක් ගාන හැදුවා සක්සස් කතා කරා. ඒක කමක් නැහැ. හරි. සමහරවිට ජීවිතේට කතා කරන්නේ. එතකොට වචන අමතක වෙලායි. හරි. කතා කරන්න වෙන්නේම නැහනේ. වචන අමතක වෙලා යනකොට. හරි. ගොළු නොවුනට යම් කාලෙක ගොළු එක්කෙනෙක් බවට පත් වෙනවා. ඇයි? ගාන හදලා කතා කරන්න කිව්ව කවදාවත් ගාන හදන්න ඕනේ නැහැ. හරි. කතා කරන්න වෙන්නේ. වර්ගමූලයක් තියෙන සීමා ගානක් තියෙන්නේ. වර්ගමූලයක් තියෙන සීමා ගානකදී වර්ගමූලයේ තියෙන එක්කෙනාගේ ප්‍රතිබද්ධයෙන් හරය ලැබෙ දෙකම වැඩි කරනවා. මේ වර්ගමූලයේ තියෙන කොහෙටද? හරයටත් වෙනවා ලැබෙටත් වෙනවා. දෙකෙන් නැගේ වැඩි නිසා හරේ වර්ගමූල නිසා ඉස්සලා හරේ ප්‍රතිබද්ධය වැඩි කරනවා. ලවයට වර්ගමූල නිසා ලවයේ ප්‍රතිබද්ධයනුත් වැඩි කරනවා.
මෙයා යාගේ ප්‍රතිබද්ධයකට අල්ල සුළු කරනවා. දැන් වර්ග දෙක අතරේ උඩ වර්ගමූල 3 දෙනා sin වර්ග x වර්ගයේ 3 දෙනා sin වර්ග x. මෙයා 3 ඍණ sin වර්ග x. මෙයා ප්‍රතිපදේ වර්ගමූලයේ වර්ගය අයින් වෙලා යනවා. ප්‍රතිපදේ වැඩි කරා මන් දිගටෙන් තව වර්ගමූලයක් ගන්න ඉතුරු වෙනවා. ධන 2යි sin වර්ග x. අනිවාර්යෙන් ප්‍රතිපදයෙන් වැඩි කළ සුළු වෙන පෙරක් කියලා සුළු වෙන පද කැපිලා යනට අමතර ගොඩක් රට ත්‍රිකෝණමිතික ගණන් වල නම් ප්‍රමේයත් භාවිතා වෙනවා. හරි හදාගන්නකො. එනේදී හදලා ඉවරයක් උස්සන්නකො. ගොඩක් හදලා තියෙන්නේ. හරි අනිත් පැත්තට ටැගල් හදා යමු. දැන් sin වර්ගයට x අරද ප්‍රමේයට සෙට් කරනවා. මෙතනින් මේ පැත්ත වගේ තියමු. right. sin x ට x වල වර්ගය. මේක ගුණිතයක සීමාව කියලා කඩලා ලියන්නත් පුළුවන්. නැත්නම් අරයට ප්‍රමේය දාලා ඊළඟට අගය ආදේශ කරත් ගැටලුවක් නැහැ. මේක නිකන් කඩලා ලියලා පෙන්නන්නම්කෝ. sin යම් කෝණයකට එම කෝණය කියන්නේ x ත බිඳුව දැම්මොත් මූල පහ ඒවා දෙකද දෙකේ මූල පහක් තියෙනවා. ඔව් හරි හරි හරි. දැන් අපි ටියුට් එකෙන් ගන්න. දැන් ඔය ටික ආශ්‍රිත මිශ්‍ර ගණන් තමයි ඊළඟට කතා කරන්න යන්නේ. තව කෙනෙක් ත්‍රිකෝණේ තව එක ක්‍රමයක් තියෙනවා ආදේශ වගයෙන් කෙනෙක් කියනවා. මිශ්‍ර ගණන් කියන එකදී පොදුවේ සෑහෙන ගණන් ටිකක් තියෙනවා අපිට කතා කරන්න. හරියට පස්සේ දාගන්න මිශ්‍ර ගණන් කියලා. අදහස් ටික තමයි දැන් පොදුවේ මිශ්‍ර ගණන් කීපයක් කියන්නේ. මිශ්‍ර ගැලුක දාලා ලිමිට් එක x කියන එක්කෙනා බිඳුවට යද්දී එක ඍණ cos 4යි sin x බෙදීම x වර්ගය.
හරි. මම එන කතාවට එක ඉලක්කමක් එක කොස් පදයක් තිබුත් මොකද කරන්නේ? එක ඉලක්කම කැපිලා තමයි ලියන්නේ. මෙතන තියෙන්නේ පටල ගන්න cos x වාරය cos x වාරය 4යි sin x මේ cos x වෙනුවට තියෙන්නේ 4යි sin x. අපි ගිය සතියේ කතා කරපු ගණන් විදිහක් තියෙන්නේ. මෙයා ලියන භාග කෝණ. අපි දන්නවා cos 2යි a આવොත් වෙන්නේ 1 කරන 2යි sin වර්ගේ. cos කිසියම් කෝණයක් නම් 1 කරන 2යි sin වර්ග එම කෝණය බෙදීම දෙක. cos කොටුවක් නම් 1 කරන 2යි sin වර්ග කොටුව බෙදීම දෙක. එහෙනම් එක එකක් එක සමනේ cos පදයක් આવොත් එක ඉලක්කම කැපිලා යන තමයි ලියන්නේ. මේ cos පදේ භාගකෝණ ලියනවා 1 කරන 2යි sin වර්ග වෙන මේ කෝණය බෙදීම දෙක. 4යි sin x එක දෙකෙන් බෙදුව කවුද? 2යි sin x එකක් තියෙනවා. පල්ලේ ගාන x වර්ගයක් තියෙනවා. ධන එක ඍණ එකක් කැපිලා යනවා. ලිමිට් එක x බිඳුවට යනකොට යන ධන 2යි sin වර්ගයට 2යි sin x. පහළට x වර්ගයක් තියෙනවා. දැන් sin එකක් යටින් x එකක් තියෙන්න ඕනේ. මෙතන sin එක ඇතුලේ තියෙන 2යි sin එතකොට ප්‍රශ්නයක් තියෙනවා. හරි. බලමු මේ හැරි අඩුපාඩු තියෙන ටක් ගාලා දාගන්න. කොහොමත් a වර්ගයට b වර්ග දෙව අපි කරකට a බෙදීම් b ගේ වර්ගය ටයිප් එකෙන් ලියන්න. දෙන්නගේ වර්ග සම්පූර්ණ එකක් විදිහට ලියා ගන්න. අඩුපාඩු තියෙන දාගන්න. sin දාගන්න. හරිද? දැන් අපේ කතාව sin යම් කෝණයකට එම කෝණේ තිබ්බනම් හරි. sin යම් කෝණේ තියෙන්නේ කවුද? sin යම් කෝණේ තියෙන 2යි sin x. දැන් පල්ලෙහාට කවුරු තිබ්බනම් හරිද? 2යි sin x තිබ්බනම් හරි. මේ වර්ගය ඇතුලේ තමයි මේ කතාව යන්නේ. හරි. sin යම් කෝණේ තියෙන 2යි sin x පිට 2යි sin x අතින් 2යි sin x එකක් දානවා. එහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගානක නියත විතරක් නෙවෙයි විචලනයක් දැම්ම හැකි. විචලන දාලා අවසානයේ ගානට බලපෑමක් වෙන්න මේ ගාන බැලන්ස් කරන්න ඕනේ. අපි ගොඩක් කල් දැම්මේ නියත. නියත නෙවෙයි විචලනයක් දැම්ම මට වට කියලා දෙන්න ඕනේ එක කාරණයක් එක. විචලනයක් දැම්ම හැකි. මේ 2යි sin x කැපිලා මෙතන දානවා 2යි sin x. පල්ල x එකක් තියෙනවා. හරිද? මම මෙහෙම දැම්මනම් එහෙම. මේ මෙහෙම දැම්මනම් දැන් sin 2යි sin x එන මේ වාර්ෂිකත්වයෙන් දැම්මනම් මෙතන 2යි sin x දැම්මනම් ඇත්තට මම 2යි sin x කියලා දැම්මම වර්ගයක් අසරණ 2යි sin x දාන්න ඒක කැපිලා උල්ට දාන්න ඕන කියලා. එළියට දැම්මම 4යි sin වර්ග x එකක් දාන්න ඕන. මම දැම්මේ මේක ඇතුළේම නිසා 2යි sin x තිබ්බන තේරෙනවද? ගානට හානියක් වෙන්න බෑ අවසානේ. මම ඇයි මේක ඇතුළේ මම තව x එකක් ඉතුරුලා දෙනවා. වෙනදා ගොඩක් අර මෙතන තියෙන නියතයක් නිසා අපි දැම්මා. මේක එහෙම ගත්තා. දැන් මට මෙතන වෙනම ප්‍රමේය සෙට් කරනවා මෙතන වෙනම ප්‍රමේය සෙට් කරනවා. හරිද? දැන් මට ගියේ ගොතරින් පස්සේ හරිද? එකපාරෙන් තීර ගන්නවා. sin යම් කෝණයකට එම කෝණ එකයි. sin යම් කෝණයකට එම කෝණ එකයි. ගාන සුළු වෙනවා දෙවරක්. එක වාරය දෙවරක් එකේ වාරය. මම පැහැදිලියෙන් ලියන උත්තරේ 8ක් එන. අඩුපාඩු තිබුණා දාලා. අර එක කරන cos x ම වෙන්න ඕනේ x හරි 2x හරි වෙන. එතන sin x ex ඕන එකක් එන්න පුළුවන් අපිට. හරි. තීරයක තේරුම් ගන්න පුළුවන් තරම්. හරි. sin යම් කෝණයකට එම කෝණයකට අතින් ඒක දානවා. හැබැයි ඒක බැලන්ස් කරන්න ඕනේ. ඒක නියතයක් විතර නෙවෙයි විචලනයක් වුණා. දැන් මේ ගානට අවසානයේ බලපෑමක් නොවෙනවා නම් එච්චරයි. හරිද? ඊළඟට එක ඉලක්කමගේ කොස් පදයක් අපි සුළු කරලා දැම්මා. මේ සමහර විභාග ගණන් වලට පැරලල් තියා යන්නේ ඒක නෙමෙයි මම එන එකක් හදනවා. ඒක විභාග ගණන් වලට හදන්න පුළුවන් වෙන්නේ. තව ගණනක් අපි ගමු. ලිමිට් එක x කියන එක බිඳුවට යද්දී 2යි sin x 2 × 2 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 sin x
එක් කරන cos වර්ග එක් කරන cos වර්ග sin x බෙදීම x වර්ග. දබු ගන්න හදන ගන්නකො. එතකොට විනාඩියක දෙයක් කියනවා පාස් පේපර්ස් සම්බන්ධ මම හැම සතියකම දානවා මෙන්න මේ නම් කළ මේ පාස් පේපර්ස් ටික ලියලා ගෙනත් දෙන්න බලලා දෙනවා කියලා ෆිසිකල් අයට ගෙනත් දුන්නාම බලලා දෙනවා ඔන්ලයින් අයට ක්‍රමයක් කියනවා ඒකේ ඒ විදිහට කරා යන්න තියෙන්නේ මම දන්නවට වෙලාව තියෙනවා අනිවාර්යෙන් කෙනෙක් එහෙම අපි නොකියුවත් කරලා ළමයා කරනවනේ අර කරන්නේ නැති එකන පොඩ්ඩක් ගයිඩ් කරන්න තමයි කරන්නේ නිසා පුළුවන් හැම ළමයෙක්ම ලියලා ගෙනත් දෙන්න. ඒතර හොඳ අඩු ගන්න ප්‍රශ්න 5ක් ලියන්න 3ක් හරිවා ලියන්න. ගෙනත් දෙන්න ඒක ඔයාලට ටාගට් එකක් ඒක. හරිද? වැඩ ඇති. නමුත් ඒක ටාගට් එක හැම වෙලාවෙම ගෲප් එකේ අද පුළුවන් වුණ පන්ති කියලා මට පන්තියේ කියන්න දැන් මතකයට ගන්න බෑ මොනවද කරපු සෙක්ෂන් එක පාස්පෝර්ට් මං ගාව නැහැ බලලා ගන්න ඕනේ. ඒක හෙට වගේ ගෲප් එකට දාලා තියන්න මෙන්න මේවා කරන්න ඕනේ. මෙන්න මේ වගේ ටයිම් ටාගට් එකක් දෙන එක දීලා අනිත් දවසේ ගෙනත් දෙන්න. ඒක අපි වෙනම බලලා දෙනවා. හරි. පේපර් ක්ලාස් එකකට සම්බන්ධයක් නැහැ. ඒකට මුදලක් ගන්න නැහැ. ඒක අපි බලලා දෙනවා. ඉන්ස්ට්‍රක්ටර් ළමයි දෙදලා බලලා දෙනවා. හරි. වැඩ අඩු ළමයට ඒක උදව්වක්. මම මුල් දවසේ දෛශික කරා ශේෂ ප්‍රමේය තමයි ඒ ටිකම තමයි තාම කරකවන්නේ. හරිද? හදලා ඉවරයි අද උස්සන්න බලන්න. යම් බෙසක් ඉන්නවා. ටිකක් දිගට යනා ඉන්නවනම් බලන්න නිකන් ගානකට දික් වෙන ගතියක් තියෙනවා. අත මොකද වැරද්දක් වෙලා තියෙනවද කියලා. ඔයාට වැරද්දක් වෙලා නෙමෙයි ගානට වැරද්දක් වෙලා. හරි. ඔව්. ටිකක් දිගට යනවා නම් සමහරට ඇති වැරදිනම සමහරට ඔක රදනකොට පැටලෙනවා. හරිද? ඔව්. මම මෙහෙම කියන්නම්. අපි කිව්ව එක ඉලක්කමක් આવත් එක ඉලක්කම කැපිලන් ලියන්න කියලානේ. චූට්ටක් මේ පැත්ත බලන්න. විශේෂයෙන් හදපු නැති අය. අහන වාගෙන් මේ මට සීමා එපා. මට වෙන මේකට උත්තර දෙන්න පුළුවන්ද? ඔය 2026 අංකේට මල්ලි කෙනෙක් කියලා අහනවා. නැස් කරන අයියා කෙනෙක් අක්ක කෙනෙක් ඉදිරිය වාගෙන් අහනවා. මේ මෙන්න මේ සික්‍රෝන් සර්වසාමයක් කියලා එකක් පන්දේ කරා කිසිම දෙයක් තේරුන්නේ නැහැ. මෙන්න මේකට මොකක් හරි අදහසක් තියෙනවද? මේ කවුද මේ? එකන කොස් වර්ග x කියන්නේ sin වර්ග x. එකන කොස් වර්ග θ sin වර්ග θ නේ. හරිද? වත් කියනට අකල මම ඒ දවස්වල හිටියේ නැහැ මල්ලි මේ. ඒක තේරුන්නේ නැහැ කියලා ඩග්ගාලා කියලා. එහෙම උත්තරයක් දෙන්න ඒ දවස්වල හිටියේ නැහැ. ඔයා ඕනේ අහන්න කලණේම එහෙම අහන්න ඒ ටික හිටියේ නැහැ පොඩ්ඩක්. හරිද? ඒ උත්තර කියන ඉන්න ඒ දවස්වල හිටියේ නැහැ. හරි. මේ මුල එකක් හරි කරන කොස් වර්ග කියන්නේ sin වර්ග. එතකොට මෙන්න මේ දෙක දෙකයි. කරන මේ කවුද? මේ බාක්කෝණ. මේකෙදි බාක්කෝණ ලියන්න තියෙන්නේ. මේ කතා දෙක. එකරන කොස් වර්ග මීට කලින් හදපු හැම උදාහරණ මේ පැත්ත පේන තියෙන මීට කලින් හදපු හැම උදාහරණෙම අපි කරේ එක ඉලක්කම් තිබේ එහා පැත්තේ තිබේ කොස් වල වර්ග නෙමෙයි තනි කොස් තිබ්බේ මීට කලින් කරේ හැම වෙලාවෙම බාක්කෝණ ලියලා කැඩුවා. ගොඩක් ගණන් එන්නේ බාක්කෝණ තමයි ඊළඟ විකල්පය තමයි බාක්කෝණ එන්නත් පුළුවන්. මේකේ තියෙන එකරන කොස් වර්ග θයි. එකරන කොස් වර්ග θ නම් උත්තරේ කවුද? sin වර්ග θ. දෙවිදිහට වෙන එක ඉලක්කමක් එද්දී බාක්කෝණ එන්නත් පුළුවන්. එකරන කොස් වර්ග කියන්නේ sin වර්ග කියන පදයෙන් එන්න පුළුවන්. මේක තියෙන්නේ එකරන කොස් වර්ග තියෙන්නේ නේ θ වගේ. එකරන කොස් වර්ග sin වර්ග. කොහොමද තියෙන්නේ? දැන් මොකද ගන්න? sin යම් කෝණයකට එම කෝණය තිබුණා. එහෙනම් දැන් දෙන්නගේ වර්ග අපි වර්ග එළියෙන් දාලා ලියනවා. එහෙම කමක් නැද්ද? කමක් නැහැ. එහෙම කමක් නැහැ. වර්ග එළියෙන් දැම්ම. දැන් sin යම් කෝණයකට එම කෝණය sin යම් කෝණය sin x. එහෙනම් පල්ලෙය sin x එක හදන්න ඕනේ. එහෙනම් අපක ගානක නියත විතරක් නෙවෙයි විචල්්‍ය වුණත් දැන් හැබැයි අවසාන ගාන බලපෑම නොවෙන්න ඕනේ. මේකේ මේක ඇතුළෙම තමයි ලියන්නේ. මොකද ගාන තව x එකක් එහෙම තියෙන sin යම් කෝණයක් හැටි මොකද තියෙන්නේ sin x වාරයක් sin x x වෙනවා තමයි sin x එන්නේ. sin x එක දැම්මා. කැපිටල් sin x එකක් දැම්මා. තිවිච් x එක හැම තිබ්බා. sin යම් කෝණයකට එම කෝණ එකයි. sin යම් කෝණෙම නෙවෙයි. හරි. අද තේරෙනවා එකරින cos එන්න පුළුවන් එකරින cos වර්ග කියන අදහසින් ගානක් එන්නත් පුළුවන්.
අපි වට ගණනක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. ලිමිට් එක x කියන එක බිඳුවට යනකොට 7x තන tan x බෙදීම 5x ඍණ tan x හදන්න බලන්න. මොකද sin x x එකයි tan x x එකත් එක වෙනවා. නමුත් එකයි කියලා ගන්න බෑ. tan එකවද අනිවාර්යෙන් sin බෙදීම cos දාලා හදලා යන්න ඕනේ. හැබැයි tan කතාව තියෙන ගණන් කෙලිම sin කතාව අදහසින්ම ගන්නවා. tan එක sin බෙදීම cos ලියපු ගමන් sin එක ලවෙන්නේ තියෙන cos එක ප්‍රශ්නයක් නෑ. cos බිඳුව අර දැක්වෙනවා. tan එක sin බෙදීම cos ලියලා පුළුවන් තරම් sin x x තියරිය විදිහට තමයි සෙට් කරන්න තියෙන්නේ. මෙතන tan නැතුව මෙතන sin ආව නම් උඩයි යටයි දෙකම අපි x වලින් බෙදනවා. එහෙනම් මෙතන tan එක sin cos වලට හරවන් ඉන්නවා. tan එක කෙලිම sin එක විදිහට හැසිරෙනවා. tan එකක් ආවොත් ඒ විදිහටම හිතුවට කමක් නැහැ. sin x බෙදීම cos x තියෙනවා. උඩයට හැම පදයක්ම x වලින් බෙදෙනවා. මෙහෙම හදා ගන්නවා. x වලින් බෙදුවනේ. දැන් සීමාව දානවා කොටස් කරලා. x බිඳුවට යද්දී 7. එක වාරෙන් දැන් මට කඩ මම ලිව්වා. එකතුවක් අන්තරයක් ගුණිතයක් බෙදීම සිව සීමාව කඩ කර ලියන්න පුළුවන්. මොකද? sin x x කියන්නම් එකයි. x බිඳුව cos බිඳුව එකයි. cos බිඳුව එකයි. තුන බෙදීම දෙක වගේ උත්තරය. හරි? වෙනස්. තේරුණේ? උඩ දාන තියෙන. දාන තියෙන. දෙක දෙන්නේ. ඔව්. හරි. තනිකර tan එක දකින්න තියෙන sin බෙදීම cos තුලින් දැක්කම sin x x එක සෙට් කරන්න පුළුවන්. ඊළඟට ඉස්සෙල්ලා homework ගණන් ටිකක් දාගෙන ඉන්නකෝ. අන්තිම වෙලාව homework එකක සමහර අය ඒක දාගන්නෙත් නැතුව යන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් පස්වෙනි ආකාරය සම්පූර්ණ වගේ try කරන්න පුළුවන්. මොකද ඒක සමහර තැන්වල පොඩ්ඩක් හිතලා කරන්න මම තව කියලා දෙන්න දේවල් ටිකක් තියෙනවා. තියරි නෙමෙයි. හිතලා කරන අයට කර හැකියි. අනිත් අයට මට තව කියලා දෙන්න දේවල් තියෙනවා. ඒවා විශේෂයෙන් ඔය පස්වෙනි ආකාරය 45 ඉඳන් 86 දක්වා ගණන් බලන්න. 45 86. ඒවා හදනකොට මෙන්න මේ ගණන් ටික දැනට බැරුව ගියාට ගැටලුවක් නැහැ. මම ඒ ටික විස්තර කරන්න ඉන්නේ කොහොමද අදහසක් විදියට 67 71 ඔයාට හිතලා හිතුවේ මගේ පැත්තෙන් මම අර හැම හිතන පැති ඔක්කොම කියනවනේ. ඒක ආශ්‍රය චූටි පොයින්ට් එක බව කියලාට මම හැම පොයින්ට් එකකදී තාම මේ හරිය කියලා නැහැ. ඔය 79 85 try කරන්න පුළුවන් ඒත් 81 මෙන්න මේ වගේ ටික අරුණා වන්ත කොහොමද පුළුවන්. හරිද? ඊළඟට එතකොට අපි කතා අග හරිය ඉන්නේ. ඊළඟට
විභාග ගණන් වල තව ගණන් දෙක තුනක් මාක් කරගන්න. විභාග ගණන් තියෙනවා. තාම ඔක්කොම හදන්න නැහැ මම කියලා. දාගන්න ඩියුට් එක 190 192 1988 කලබල තිබුණ කාලය කියලා කියන්නේ 88 89 කියලා 192 193 194 195 196 197 198 99 හරි 200 200 කියන එක දාලා මේ ගාන බලන්න ඊළඟ හරි ටකල මේ ගානට එන්න අපි ලිමිට් එක x කියන එක බිඳුවට යනකොට එකරින cos 4x ධන x sin 3x බෙදීම වර්ගමූල දෙක ධන x වර්ග ඍණ දෙක ඍණ x වර්ග. ඉක්මනට හදලා දාන්න බෑ. සමහර අර ගාන ලියාගත්තේ නැහැ කියලා බයින අතරද සමහර අය දැන් මේ ගාන ලියලා හදන්න ගන්නවා. එක එක්කෙනාගේ. තියෙනවනේ මට තමන්ගේ තාක්ෂේරුත් එක්කනේ වරදින්නේ. හරි. සමහර හෝම්වර්ක් දානකොටම පෑන් ටිකක් දාන පෙන්සිල් කේස් එකත් වහලා ඉවරයි. හරි. කරන ඒවා වැඩේ වැරදුනත් තමන් හරි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. හරි. සාමාන්‍ය මිනිස්සුන්ට තමන් කරන වැඩේ මේ වර්ධිනවට හිතනවනේ මගේ උපකල්පන වර්ධිනවා කියලාත් හිතෙන්න බෑ. සමහර අය කරන වැඩේ වර්ධිනවා. ඒ තමන් හරි කියලාම හිතනවා. හරි. පොඩි ඉන්න හොඳ ડોක්ටර්ස්ලා. හරි. ගාන ඇතුලේ කරුණු කීප එකක් තමයි වර්ගමූලයක් තියෙන. අනිවාර්යෙන් ප්‍රතිපදේ වැඩි කරන. සෙකී ලක්කමකේ කොස් පදයක් වගේ આવත් එහෙනම් භාග කෝණ කතාවක් තියෙනවා. උතන මම ප්‍රතිපදේ වැඩි කරලා දාන ගාන දීපු තැනම ප්‍රතිපදේ වැඩි කරනවා. වර්ග දෙක අන්තර. වර්ගමූලය අයින් වෙනවා. එක ඉලක්කමකේ කොස් පදයක් આવත් එක ඉලක්කම් කැපිලා යන තමයි ලියන්නේ. 1 කරන 2 sin වර්ග 2x. කරන x sin 3x එකක් තියෙනවා. x බිඳුවට යද්දී ධන 2 sin වර්ග 2x. හරිද? මොකක්ද ප්‍රතිපත්ති වැඩි කරන වර්ගමූලයක එකපු ගැල්ලුවා නේ. ඒක අන්තිමට අගය ආදේශ කරන තමයි තියෙන්නේ. මෙතන කතාව sin යටින් sin එකක් යටින් x එකක් ඕන. sin වර්ගයක් යටින් x වර්ගයක් ඕන. එහෙනම් මොකද්ද? උඩයි යටයි ඔක්කොම x වර්ගයෙන් බෙදලා හදන්නත් පුළුවන්. a ධන b යට c આવොත් කැඩුව හැකි a යට c ධන b යට c කියලා දෙකට කරලා ලියන්නත් පුළුවන්. එතකොට උඩයි යටයි ඔක්කොම x වර්ගයෙන් බෙදන්නත් පුළුවන්. හරි. බලන්න ඔය වගේ අද ඉස්සලා වෙන්නේ කියලා. අඩුපාඩු දෙන්නට අග්ගලා දාන්න මම එන. දැන් ප්‍රතිපදේ වැඩි කළා ඒ වර්ගමූලෙන් ගැටලුවක් නැහැ අපිට.
මෙතන ලියන්න ගන්නවා. උඩයටයි ඔක්කොම x වර්ගයෙන් බෙදනවා. ඇයි sin x එකට sin එකට x එකක් එනවා. sin වර්ගයට x වර්ගයක් එනවා. ඒතර මෙයා x වර්ගය x කපලා sin එකට x එකක් ඉතුරු වෙනවා. කැපිලා යනවා. අපි තීරය සෙට් කරන්න යන්නේ. හරිද? හැම වෙලාවෙම sin එකකට x එකක් ඕනේ. sin වර්ගයක් කෙරින් x වර්ගයක් ඕනේ. හරිද? කොටේ ප්‍රමේය සෙට් වෙනවා ඊළඟට තියෙන අගේ ආදේශ කියලා තමයි. දැන් ප්‍රමේය සකස් කරන්න පුළුවන්. ලිමිට් එක x බිඳුවට යද්දී sin 3x ට x එකක් තියෙනවා. sin යම් කෝණයකට එම කෝණය එකයි. යම් කෝණය දෙකයි. එය දැම්ම. දෙකේ දාපු ඇත්තටම වර්ගයක් අස දැන් මෙතන දෙකේ වර්ගයක් වෙනවා කැපිටල් දෙකේ වර්ගයක් මෙතන දානවා. ඊළඟට sin යම් කෝණයකට එම කෝණය sin 3x ට 3x මෙතන 3 එකක් දැම්මා. කැපිටල් 3 එකක් මෙතන දැම්මා. දැන් කොහෙද ප්‍රමේය දෙනවා තියෙන්නේ අගේ ආදේශ කරන්න තමයි තියෙන්නේ. අර කරුණු කීපයක් එක ගන්න දැම්මා. ප්‍රතිබද්ධ කතාවයි එක ඉලක්කම් කතාවයි දෙකම දැම්මා. කොහොමද? 4යි 2යි එකේ වර්ගය 1යි 3යි කොහෙටද ප්‍රමේය දෙනවා කියන එතනදී අගේ ආදේශ කරන තව x බිඳුව දැම්මොත් මූල 2යි මූල 2යි 11ට 2යි 2යි මූල 11යි මූල 2 තමයි. හරි. හරි. අපි එතන ඉවර කරමු. අද ස්ත්‍රී බලමු.